ලංකාවේ ටුවර් ගයිඩ් කෙනෙක් වෙන්නේ කොහොමද? ඔයාලකට යන්න ඕනේ SLI THM එකට. ශ්‍රී ලංකා Institute of Tourism and Hotel Management. ඔයාලකට ගියාට පස්සේ ඔයා තෝරගන්න ඕනේ ඔයා ෂොෆර් ගයිඩ් කෙනෙක් වෙනවද නැත්නම් නැෂනල් ගයිඩ් කෙනෙක් වෙනවද කියලා. ෂොෆර් ගයිඩ් කෙනෙක් කියන්නේ ඔයා ඩ්‍රයිව් කරන්නත් ඕනේ, ඔයාගේ ගෙස්ට් එක්ස්ප්ලেইন කරන්නත් ඕනේ, සහ එයාට නොලෙජ් එක දෙන්නත් ඕනේ. මෙතනදී ෂොෆර් ගයිඩ් කෙනෙක් usually earn කරනවා per day English speaking නම් 4000 to 5000. other language ගොඩක් වෙලාට 6000 to 10000 යනවා. ඒක depend වෙන්නේ ඔයා කරන language එක අනුව සහ ඔයාට කරන agency එක අනුව. මේ තියෙන price එකේ ගොඩක් වෙලාට 1500 2000 මගේ වෙන්නේ driver බටා එක. ඒ මොකට vehicle එකක් තියෙනවා නම් ඔයාට පුළුවන් per kilometer average car එකකට 85 rupees agency එකෙන් normally ගෙවනවා. ඔයාට පුළුවන් ඔයාගේ car එකම use කරලා ඒ වගේ round tour එකක් කරන්න. usually අපි ගාන හැදුවොත් 1000 kilometers round tour එකකට ඔයාට 85000 check එකක්. ඒ වගේම ඔයාගේ 10 day tour එකක් නම් ඔයාට 5000 per day salary එකක් 50000 130000 වගේ දවස් 10ක tour එකකින් ඔයාට earn කරන්න පුළුවන්. එතකොට මේකෙදි accommodation කොහොමද ඔයාලට බලපාන්නේ? ඒ වගේම ගොඩක් වෙලාවට agencies වලදී hotels වලින්ම drive accommodation ඕගොල්ලන්ට ලබා දීලා තියෙනවා. එතකොට ඒව use කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පිටින් තැන අරගෙන ඉන්නත් පුළුවන්. ඔයාලට හොඳම දේ තමයි මේක experience එක ගන්න. ඔයා driver guide කෙනෙක් විදිහට වැඩ කරන අවුරුදු 2ක් වුණා. එතකොට ඔයාලට හිතා ගන්න පුළුවන් මොන වගේ පිල් එකක්ද කියලා මේක. ඔයාලා driver guide කෙනෙක් වෙන දැනගන්න අවශ්‍ය නම් guide කියලා කමෙන්ට් කරන්න. මම ඒක ගැන වීඩියෝ එකක් කරන්න. සහ මේක save කරලා තියාගන්න. ඔයාලට වටින වීඩියෝ එකක්. සහ මේක share කරන්න. මාව follow කරලා තියාගන්න. මම තව tourism industry ගැන videos ආම්මේනවා. Thank you.